උඹලත් හිතාගෙන ඉන්නේ ලංකාවෙන් දවසක බුද්ධ ධර්මයට කෙලවලා ගියොත් එහෙම ඒ මුස්ලිම් මිනිස්සු හින්දා කියලාද? මේ ඉන්නේ බලංගොඩ කස්සප. මේ පොර මහාන වෙන්නෙම තමන්ගේ තාත්තගේ බෙල්ල කපලා ඒකෙන් බේරෙන්න සිවුර දාගන්න. හැබැයි තාත්තා මැරෙන්නේ නැහැ. නමුත් ඒ කේස් එකෙන් බේරෙන්න තමයි පොර මහාන වෙන්නේ. ඒ සිවුර පොරවගත්ත දාගෙනලා පොර කරේ එක එකාගේ විශේෂයෙන් මේ දූෂිත දේශපාලකයන්ගේ කොන්ත්‍රාත් වලට එක එක තැන් වල ජාතිවාදය ආගම්වාදය පතුරවන එක. ඒ පතුරලා අර ජනතාව ගහලා පන්නපු දේශපාලකයන්ට ආපහු බලය දැහැගන්න කොහෙන් හරි පොටක් හොදන් තමයි මේ මිනිස්සු ආවදායින්දම කැපුණේ. රාජපක්ෂ නිකායේ. මේ ඉන්නේ එත්තකන්දේ සද්දාතිස්ස. සිවුර දාගත්ත දායින්දන් කියපු බණක් නම් මං අහලා නැහැ. මේ පොර බණ කියන දැකලා තිබ්බොත් මටත් පොඩ්ඩක් දාපන් මොකද මං අහලා නැහැ ඇත්තටම. හැබැයි සිවුර දාගත්ත දායින්දන් මයික් ඉස්සරහට ඇවිල්ලා අර මැද මූණේ වලව්වේ දංකුඩ හොදනවා නම් දැකලා තියෙනවා. එතන දංකුඩ කාලා ඇවිල්ලා එළිය ඇවිල්ලා පිස්සු බල්ලා වගේ වටේටම බුරනවා. අර ඊයේ පෙරේදත් මේ නාමලයව එක්කගෙන මේ කොරියා ගිහිල්ලා ආපහු ගොඩ ගන්න try කරලා අන්තිමට පචවලා දවසෙන් හැරලා ආවා. ඉතින් ආව දාගෙනම කරේ සිවුර පාවිච්චි කරේ තනිකරම සිවුර තමන්ගේ දාගත්ත සිවුර දඩමීම කරේම දූෂිත දේශපාලන කරන කඩේ යන්න. විශේෂයෙන් රාජපක්ෂලාට. රාජපක්ෂ නිකායේ. ඊට පස්සේ මේ ජයල් එක. ඔක්කොම දන්නවනේ ඥානසාර. කොහෙන් පටන් ගන්න තේරෙන්නේ නැහැ. පොරත් ආවදායනම් කියපු බණක් නම් මන් දන්නේ නැහැ. මෙයාගෙත් බණක් දැක්කොත් මටත් එවපන්. මාත් ආසය අහන්න. හැබැයි ආවදායනම් ජාතිවාදයේ, ආගම්වාදයේ, කුණුහරුප, වෛරය, ක්‍රෝධය ඊට පස්සේ කරන්න පුළුවන් හැමදේම කරලා හිරෙත් ගිහිල්ලා තවත් ලැජ්ජ නැතුව ආයෙත් එළිය ඇවිල්ලා තාමත් ජාතිවාදී. අර ඊයේ පෙරේදා දැක්කර ත්‍රිකුණාමලයේ ගියා ගිනි තියන්න. හරි ගියේ නෑ. මොකද දන්නවා සතා කවුද කියලා අපි. රාජපක්ෂ නිකායේ. ඊළඟට මේ ඩයල් එක. සමන්ත බඩ. අර උමන්දාව කියලා මොකද්ද අටමකුලක් අටවගෙන ඒක ඇතුලේ තියාගෙන පිස්සු කෙලනවා. බුද්ධ ධර්ම අමු අමුවේ විකෘති කරනවා. ත්‍රිපිටකය අමු අමුවේ විකෘති කරනවා. වෙන එකක් තියා දවසක් අර ඌරුමස් ව්‍යංජනයක් හදලා ඒකත් කෑවා මොකද්ද මොගුලක් කිය. එනේ උන්ටත් පිස්සු කතා කියලා ඌටත් පිස්සු කතා කිය. එතන සිල්මෑනියොත් තියාගෙන ඉන්නවා කියලා අපිට නම් ආරංචිය. එක සිල්මෑනියෙක් බඩ වුණා කියලාත් කාලයක් කතාවක් ගියා. රාජපක්ෂ ආණ්ඩුව කාලේ මෙයාගේ බිල්ඩින් වලට එතන තියෙන බිල්ඩින් වලට බිල් ගෙවිත් රාජපක්ෂ ආණ්ඩුවේ තමයි. ඉතින් තාමත් කරන්නේ කොහෙන් හරි පොටක් හොයනවා අර ජනතාව ගහලා පනුව දූෂිත දේශපාලකයන් ආපහු ගේන්න. තනිකරම රාජපක්ෂ නිකාය. එතකොට මේ මිහින්තලි. මේ වෙද්දි ලංකාවේ ඉන්න පට්ටම මජර ගණේක්. මිහින්තලේ පුරාම මේ මිනිහට ළමයි ඉන්නවා කියලා ආරංචි. දූෂිත දේශපාලකයෝ බලයට ගේන්න ඕනම බලු කතාවක් ඕනම තැනක ඉර හඳ දිවුරලා කියන්න තරම් පාදර මිනිස්සෙක්. තනිකරම සිවුර දාගෙන ඉන්න පාපතරෙක්. රාජපක්ෂ නිකායේ. ඊට පස්සේ මේ කැලණිය ගොයියා. මතකනේ? අච්චර මුළු ලංකාවක් මුළු මහත් ලංකාවක් රවට්ටන්න උඩගෙඩි දුන්න. අර කැලණිය පන්සලෙන් අර මේ ගඟෙන් ණය ආවා කියලා මුළු ලංකාවම ඇස් ඉස්සරහා අර දූෂිත දේශපාලකයන්ට බලය ගෙන්න ලංකාවක් රවට්ටන්න කැත නැතුව මාධ්‍ය ඉස්සරහට ආපු ඩයල් එකක්. අර කැලණිය වගේ සුද්ධ වූ පන්සලක තාමත් මහානායක විදියට මේ පොර ඉන්නවා කියන්නේම ලංකාවේ බුද්ධ ධර්මයට කරන්න පුළුවන් ඊට වඩා කැලලක් නැහැ. අවංකව මම කැලණියේ පැත්ත බලද්දී පස්පා ගන්නෑ. මට හිතෙන්නේ නැහැ. මොකද මේ මිනිස්සු එතන බලාගද්දී ඇත්තටම කොහොමද අපි එතනට යන්නේ කියලා මට හිතෙනවා. මේ වගේ දූෂිත මජර මිනිහෙක් මෙතන නායකකම් මේ හාමුදුරුකම දරද්දී අපි කොහොමද බෞද්ධ විදිහට එතනට යන්නේ කියලා හිතෙනවා. රාජපක්ෂ නිකායේ තවත් එක අසික්කිත හාමුදුරු කෙනෙක්. ඊළඟට මේ ඩයල් එක. කොටුවේ පොඩියා. බණක් අහන්න ඉතින් පොඩි ළමයෙක් එක්ක බෑ. ගෑනු බඩ වෙනවා කියන දේවල් වලට. ඉතින් තනිකරම සමාජ ව්‍යසනයක් සමාජ විහිළුවක් ආය ඉතින් බුද්ධ ධර්මයේ තාම බුද්ධ ධර්මයේ තියා මම නම් හිතන්නේ මේ අර කොටුවේ මුට්ට කර ගහන්නවත් සුසුකන් තියෙන මිනිස්සෙක් කියලා. තනිකරම රටේ අපේ බුද්ධ ධර්ම ඛණ්ඩ සිවුර පොරවගත්ත මොඩල් එක. රාජපක්ෂ නිකාය. ඊට පස්සේ මේ ඉන්නේ මාගල් කන්දේ සුදත්ත. මතකනේ? අර පන්සලක් අතර කොල්ලෙක්ගේ කටර ගන්නවා මට්ටුනේ වීඩියෝ එක ආවේ. ආම් පොර. ඉතින් එතනින් හරි කියන්න දෙයක් නැහැ. ඔන්න ඕක තමයි පොරක චරිතය. පන්සලට එන්න කියලා දා කොල්ලෙක්ගේ කටර ගන්නවා. ඒකේ වීඩියෝ එකක් එළියට ආවා. දැක්කේ නැති ඇයිට ඉතින් බලා ගන්න තාමත් ඉන්ටර්නෙට් එකේ වීඩියෝ එක තියෙනවා. තනිකරම රාජපක්ෂ නිකාය. අම්පිටිය සුමුනේ. තනිකරම කසිප්පුකාරේ. වෙන මොකුත් නේ පන්සලේ හොඳට අඩිය ගහලා ගෑනු දෙක තුන තියාගෙන ආතල් අරගෙන රට පුරා කුණුහරුප කිය පිස්සු කෙල්ලන මානසික ලෙඩේ. මේ සිවුර දරාගෙන ඉන්නම යන්න දෙන්න තැන නැති හින්දා. ආයක කතා දෙකක් නැහැ. තවත් රාජපක්ෂ නිකාය කියලා කෙලින්ම කියපු කෙනෙක්. අපරාධ කියන්න බෑ. මේත් නියම බඩුවක්. පාහියංගල ආනන්ද. මතකද
අර ජනාධිපති වෙන කාලේ මහමෙදින කාලේ මිහින්තලේ පන්සලේ ධම්ම අර සජබේ ස්ටේජ් එකේ මහ ගල් පැලෙන බොලු කිව්වා. අඬලාවත් එහෙම මේ පෝය නැහැ, බුද්ධ පූජා නැහැ, දන්සල් නැහැ, පින්කම් නැහැ, පෙරහැරවල් නැහැ කියලා 17 දිවුරු කිව්වේ. මේන් ඩයල් එක. සමාජයක් ඉස්සරහ ඇවිල්ලා එහෙම ගල් දැන 100 ලක්ෂ වාරයක් දැන එහෙම ගල් පැලෙන බොරු කියන්න පුළුවන් හාමුදුරු කෙනෙක් ඉන්න පුළුවන්ද ලංකාවේ? තනිකරම දූෂිත දේශපාලන වෙනුවෙන් රෙදි නැතුව කඩේ යන ඩයල් එක. තනිකරම ලැජ්ජාව කියලා ඇඟේ ගෑවිලවත් නැති ඩයල් එක. එතකොට අනේ ඉතින් මේ ඉන්නේ අපේ අස්ගිරි මල්ලතු මහානායක හිමිවරු. අර සෙට් එකම අච්චර මහ දවල් සෝෂල් මීඩියා එකේද ටෙලිවිෂන් එකේද ස්ටේජ් වලද මේ මොකද තියන්නේ මාධ්‍ය සාකච්ඡා තියාගෙන දේ හැමතැනම ඉඳගෙන බුද්ධ ධර්ම අමුවේ මහ දවල් විනාශ කරනකොට අර හොඳට අර කවිච්චේට වාඩි වෙලා එන එකට ආයිබෝන් කිය කණ්ඩ බොණ්ඩ දීගෙන සුපිරි සපක් ගන්න දබලා බුද්ධ ධර්මයට අබමල් රේණුවකවත් සේවයක් කරනවද කියලා මම දන්නේ නැහැ. මහානායක පට්ටම් මොනවටද පාවිච්චි කරන්න කියලා මම නම් දන්නේ නැහැ. නැත්තම් මෙච්චර මෙහෙම මේ පිස්සු කෙල්ලෙවුන් මෙහෙම සාසනයේදී මුංග සාසනයෙන් නිරපණ්ඩ තමන්ගේ බලය නැත්තම් තමන්ගේ බලය පාවිච්චි කරන්නේ නැත්තම් ඇත්තටම මේගොල්ලෝ මේ සාසනය රකින්නද මේ දෙන්න ඉන්නේ. මට නම් ඒක තේරෙන්නේ නැහැ. මං කියන්නේ උතන ප්‍රශ්නේ මොකද්ද කියලා. වෙන මොකුත් නෙවෙයි ඕකත් මේ දේශපාලන වගේම තමයි පරණ තිබ්බ දේශපාලන වගේම තමයි මුං ඔක්කොගෙම කුණු තියෙනවා. මුං ඔක්කොම හොරා කාපියෝ. මුං ඔක්කොගෙම ගෑනු කේසරි මොන හරි තියෙනවා. ඒ ඔක්කොම මුං ඔක්කොම දන්නවා. ඒක නිසා එකෙක්ටවත් බෑ එකට ඇඟිල්ල දික් කරන්න. ඒක නිසා අර දේශපාලකයා කරා වගේම මුං කරන්නේත් එක එකව රකින්න එක. ඔන්න ඕකයි කතන්දරේ. අර අපිට මතකනේ බුදුහාමුදුරුවෝ සරයක් කියලා තියෙනවා කියලා. කවදා හරි මගේ ධර්මය විනාශ කරන්නේ මේ පිටින් ඉන්න බාහිර පුද්ගලයන් නෙවෙයි කියලා. මගේ ධර්මය ඇතුළෙන්ම ඒ ධර්මය රකින්නම බිහි වෙන මිනිස්සුන්ගෙන් තමයි මගේ ධර්මය විනාශ වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දැන්ට අවුරුදු කීයකට කලින්ද කිව්වේ. මම නම් හිතන්නේ මේ කිව්වේ ලංකාව ගැන කියලා. මොකද ලංකාවේ තමයි බුදුහාමුදුරුවෝ කියපු වචන ටික අපිට ඇස්පනා අපිට දකින්න හම්බෙන්නේ. ඉතින් මේවත් අහලා මේවත් දැකලා උඹලා තාමත් හිතන්නේ ලංකාවෙන් බුද්ධ ධර්ම විනාශ කරන මුස්ලිම් මිනිස්සු ඕන කියලාද? කවදා හරි ජනතාව මේකට මැදිහත් වෙලා අර දූෂිත දේශපාලකයෝ පන්නන්න මැදිහත් වුණා වගේම මේ දූෂිත මේ බුද්ධ ශාසනය විනාශ කරන මේ සිවුරු රඳවන උන්ගේ පන්සල් වලින් ගහලා පන්නන්න පාරට එනකන් ලංකාවේ බුද්ධ ධර්ම තියෙන අවදානය. මේකට මහානායක හාමුදුරුවෝ අපි නම් හිතන්නේ මහානායක හාමුදුරුවෝ මේකට මැදිහත් වෙයි කියලා. හැබැයි බෞද්ධත්වයට බුද්ධ ධර්මයට ආදරය කරන මිනිස්සුන්ට ඉස්සරහට මේකත් අතට අරගෙන විසඳන්න වෙයි කියන විශ්වාසය මගේ හිතේ තියෙනවා. ඒක නිසා මම නම් කියන්නේ මිනිස්සු මේක ගැන කතා කරන්න ලංකාවේ බුද්ධ ධර්ම රැක ගන්න පුළුවන් බෞද්ධයන් විතරයි. මහානායක හාමුදුරුවෝන් ඒක බලාපොරොත්තු වෙන්න එපා. මේ වගේ මජර භික්ෂුන් වහන්සේලා කියා ගන්න සිවුරට මුවා වෙලා හැම ජඩ පාදල වැඩම කරන මුංග පන්සල් වලින් එළවලා දාන්න මිනිස්සු එකතු වෙන්න ඕනේ. අන්න එතනයි අපිට මේ ලංකාවේ බුද්ධ ධර්ම රැක ගන්න පුළුවන් එකම දේ. ජයෝ